මම අද ඔබට කියලා දෙන්න හදන්නේ මේ ඔබට ගෙදර ඉඳලාම මාන මැෂින් එකක් හදාගන්න පුළුවන් පහසුම ක්‍රමය. කියන්නේ අර මාන මැෂින් එකේ මැහෙන්නේ නැති එක හදාගන්න පහසුම ක්‍රමය තමයි මම ඔබට කියලා දෙන්න හදන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මහලා මොකද කියලා. මේක මැහිලා නෑ මෙන්න. එතකොට මේක හදාගන්නේ කොහොමද කියලා බලමු. මේක හදන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ මැෂින් එක ඕෆ් කරගන්න ඕනේ. මැෂින් එක ඕෆ් කරගෙන ඉස්සෙල්ලාම අපි මොකද කරන්නේ පුට් එක ගලවලා අයින් කරනවා. මැෂින් එක ඕෆ් කරා පුට් එක ගලවලා අයින් කරා. ඊට පස්සේ ටෝට් ප්ලේට් එක ගලවනවා. प्लेट के गेल होगा पसी तने दिन पीडो देखत गलो पीडो केकत गलो අපි පීඩෝ එක එකම ගෙලුවා. ඊට පස්සේ නූල අයින් කරගන්න ඕනේ. නූල අයින් කරලා මෙතන තියෙනවා කැරියල් එක. කැරියල් එකේ මෙතන තියෙනවා මේ ෆ්ලැට් ස්ක්‍රූ තුනක්. ඒ තුන අපි බුරුල් කරගන්න. මේකෙන් මෙතන තියෙන ෆ්ලැට් ස්ක්‍රූ එකයි අතේ ගානට තමයි මේක බුරුල් කරගන්නේ. මේක බුරුල් කරගෙන එතන අපි ෂටල් එක තියෙනවා. ෂටල් එක අයින් කරන්න ඕනේ. අයින් කරලා දැන් අන්න බුරුල් කරාට පස්සේ හුක් පොයින්ට් එක මෙහෙම මේ නිල් බාර් එක මෙහෙම කරකලා උඩට ගිහිල්ලා උඩටම ගිහිල්ලා යටම යන අවස්ථාවේදී යටටම ගිහිල්ලා මෙන්න දැන් යටටම යනවා යටටම ගිහිල්ලා මෙහෙම උඩ එන්න හදන අවස්ථාවේදී හුක් එකේ පොයින්ට් එක කියන්නේ මෙන්න මෙතන එතන හුක් එකේ පොයින්ට් එක මේ හුක් පොයින්ට් එක නීඩල් එකේ මෙතන තියෙනවා නීඩල් පොයින්ට් එකට උඩින් කට් එක. පොඩක් කියනවා ඔය නීඩල් අරගෙන මම පෙන්නන්නම්. දැන් මේ නීඩල් එකේ මේ තියෙනවා මෙතන මෙන්න කට්ටයක් වගේ තමයි. මේ කට්ටේ හරි මැදට තමයි හුක් එකේ මම පෙන්නපු මෙන්න මේ හුක් පොයින්ට් එක සෙට් වෙන්නේ. තියලා දැන් ඔන්න මොකද පෙන්නවා හුක් එකේ මේ පොයින්ට් එක අතන නීල් එකේ කොහෙටද තියන්න කියලා යටටම ගිහලා වෙන උඩට එන්න හදනකොට එතෙල්ලා හුක් එකේ පොයින්ට් වෙන හුක් එකේ පොයින්ට් මෙන්න ඔන්න උතනට නීල් එකේ හුක් එකයි අතර ගෑවි නොගෑවි මෙන්න මේම තියාගන්න. කියලා අතේ ගාන්න මෙන්න මේක තද කරගන්න. අද කරලා අපි බලනවා දැන් හිමීට කරකවලා බලන්න ඕනේ. හරි. ගාන්නටම තියෙනවා. කරකවලා බලලම අතේ කරකවනවා දැන් මැෂින් එක අතේ ගාන්නට තද කරලා වටයක් කරකවන සමහර විට නීල් එක වැදිලා කැඩෙන්න පුළුවන්. ඒ මේ චූට්ට මෙන්න දැන් මේක පේන හැටි මේ පොඩ්ඩක් වදිනවා. ඒකට ඒක වැරදි. ඒකින්ද ඒක බුරුල් කරලා තව පොඩ්ඩක් දාන්න ඕනේ. දැන් හරි. දුරයි කරකවලා බලනවා. දැන් කොහෙටවත් වදින්නේ නැහැ. එතකොට මේ අපි ගලවපු යන තුන තද කරගන්න. තද කරගන්න ඕනේ නැත්නම් බුරුල් වුණොත් දිකට කැඩෙන්න පුළුවන්. ඒ නැත්නම්
ආයෙත් ටයිමින් එක වෙනස් වෙන්න පුළුවන්. ඒකට ආයෙ මෙහෙන් නැති වෙ යනවා. අර ඉස්සෙල්ලා අපි දැක්කා මැෂින් එකේම අහලා බැලුවා. එතකොට තිබුණ විදිහට මේ දැන් ඊට පස්සේ කිං කායිනවත් හයි කරගන්නවා. හරි ඇන දෙක තද කරගත්තා. ඊට පස්සේ පීඩොක් එක හයි කරනවා. බඩය කලවලා දාන්නද මේකට බඩය? හොඳට තද කරගන්න ඕනේ නෑ. නැත්තම් බුරුල් වෙනවා. බුරුල් වුණොත් සමහර විට ඉදිකට ගැටෙන්න පුළුවන්. මම වීඩියෝ කැඩලා යනවා. ඒක ප්‍රොප් එක හයි කරනවා. ප්‍රොප් එක හයි කරලා ටිප් එක හයි කරනවා.